පයිතගරස් ප්‍රමේය ගැන අපි කතා කරද්දී මුලින්ම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන කියන එක. මම මෙතන පයිතගරස් ප්‍රමේය උගන්වනකොට අපේ පන්තියේ ඉන්න එක ඔට්ටපාලු හොතමුවෙක් ඉන්නවා. ඌ හිතන් ඉන්නේ මම මෙතන නෑ කියලා. ඌ වෙනම පාඩමක් කරගෙන ඌගේ යාළුවත් එක්ක. ඌ තාම දැක්කේ නෑ මම මේ ඌට කියන්නේ කියලා. ඌ තාම දන්නේ නෑ මම මේ ඌට කියන්නේ කියලා. මම මෙතන එක පාඩමක් උඹ ඔතන තව පාඩමක් නේ. මේ පන්ති කාමරේ ළමයා ගුරුවරු දෙන්නෙත් ඉන්න බෑ. මම මෙතන වාඩි වෙනවා. උඹ ඔතනින් නැගිටලා උඹ යාළුවත් එක්ක කරන් කියපු පාඩම මුළු පන්තියටම කියලා දෙන්න ඕන. පුළුවන් නේ? මොකද නෑ කියන්නේ. නැගිටපන්. උඹ යාළුවත් එක්ක කතා කරගෙන කියපු පාඩම මොහරි පාඩමක් වෙන්නේ නැද්ද නේ? මුළු පන්තියටම ඇහෙන්නේ කියලා දියා. කියලා දියා. මොකද්ද මෙතන දෙන්නේ? ප්‍රින්සිපල් සර් වෙලාවට ආවේ. අද සර් අපේ පන්තියේ පාඩම කරන් යන්නේ අන්න අර ළමයා. හරි. ඉරිසෝ සර් තැවිල්ලන්නේ පටන් ගනි. ඉතින් ළමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම ළමෙක් හදාගන්න විදිය ගැන. ඔයාලා දන්නවද ස්ත්‍රී ප්‍රජනක පද මොනවද මේ වෙන්නේ? සර් ඔයාලා මේ වාඩි වෙන්න. සර් කරුණාකරලා මේ කාමරේට එන්න.